ආයිබෝවන් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි පොල් වගාවේ රහස්. සාර්ථකව පොල් වගාවක් කරගන්න නම් හරියටම අනුගමනය කරන්න ඕනේ පියවර මොනවද කියලා අපි බලමු. හොඳයි එහෙනම් අපි පටන් ගමු. ගොඩක් අය හිතනවා සාර්ථක පොල් වගාවක් කියන්නේ නිකම්ම වාසනාව මත රැඳෙන දෙයක් කියලා. ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ඒකේ රහස තියෙන්නේ මුල ඉඳලම හරියටම කරුණු තුනක් ගැන සැලකිලිමත් වෙන එකේ. බලමුද අපි මොනවද කියලා? හරි. එතකොට පළවෙනිම සහ වැදගත්ම දේ එකම එක පොල් පැලයක් හිටවන්නත් කලින් අපි හරියටම දැනගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි පොල් වගාවට හරියටම ගැලපෙන පාරිසරික තත්ත්ව මොනවද කියන එක. මේක තමයි මුළු වගාවෙම අඩිතාලම. ඉතින් මේ සාර්ථකත්වයේ පදනම කොටස් දෙකකට බෙදන්න පුරුවන්. එකක් පොළවට උඩින් තියෙන දේශගුණය. අනික පොළව ඇතුළේ තියෙන පසේ තත්වය. මේ දෙකම නියමෙටම ගැලපෙන්න ඕන. එකක් හරි වැරදුනොත් වැඩේ හරියන්නේ නැහැ. දැන් අපි බලමු ඒ අවශ්‍යම කරන දේවල් මොනවද කියලා. බලන්න මේ සංඛ්‍යා දිහා. පොල් ගහකට හොඳටම හැදෙන්න නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ත් 32ත් අතර තියෙන්න ඕන. ඒ වගේම අවුරුද්දකට මිලිමීටර් 1500ත් 2500ත් අතර වර්ෂාපතනයක් ඕන කරනවා. ඊට අමතරව හොඳට හිරු එළියත් වැටෙන්න ඕන. පස ගැන කතා කළොත් වතුර හොඳට බැහැලා යන පසක් වෙන්න ඕන. pH අගයත් ගැලපෙන්න ඕන. හැබැයි මතක තියාගන්න ලවණ ගතිය වැඩි ක්ෂාරීය පස් වර්ග නම් පොල් වගාවට කොහෙත්ම හරියන්නේ නැහැ. හරි දැන් අපි පරිසරය ගැන කතා කරානේ. එහෙනම් අපි දැන් යමු වේඩේට බහින්න. ඒ කියන්නේ මේ ක්‍රියාවලියේ ප්‍රායෝගිකම කොටසට. හරියටම පැලයක් හිටවන එක තමයි නිරෝගී සාර්ථක ගහක පටන් ගැනීම. ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේ පොල් පැලයක් හරියටම නියම ක්‍රමයට හිටවන්නේ කොහොමද කියන එක. මෙන්න ඒකට තියෙන හරිම සරල පියවර 5. හොඳට අහගන්න. පළවෙනි පියවර වල හදාගන්න එක. මීටරයක් පළල, මීටරයක් දිග, මීටරයක් ගැඹුරු වලක් කපන්න ඕන. දෙවෙනියට පස්ස සකස් කරගන්න. අර වලෙන් ගොඩ දාපු උඩ පස් ටික අරගෙන හොඳ කාබනික පොහොරයකට මිශ්‍ර කරන්න. ඊළඟට තුන්වෙනි පියවර පැලය හරිම පරිස්සමෙන් අර වලේ මැදින් තියන්න. හතරවෙනියට වල පුරවන්න. අර අපි හදාගත්ත පස් මිශ්‍රණයෙන්ම පැලේ මුල වැහෙන විදිහට වල පුරවන්න. අවසාන වශයෙන් පස්වෙනි පියවර වතුර දාලා ආධාරකයක් දෙන එක. පැලේ හිටවු ගමන් වතුර ටිකක් දාලා අවශ්‍ය නම් පොඩි කූණයක් වගේ හිටවලා ආධාරකයක් දෙන්න. අර පියවර පහෙන් හරීම තීහනාත්මක එකක් තමයි අර දෙවනි පියවර. ඒ කියන්නේ පොස්සට කාබනික පොහොර එකතු කරන එක. ඇයි ඒ? මොකද ඒකෙන් තමයි අර පුංචි පැලේට ගමන පටන් ගන්න ඕන කරන මුල්ම පෝෂණය, ඒ ශක්තිය ලැබෙන්නේ. ඒක හරියට මේ වගාවේ රහස් අමුද්‍රව්‍ය වගේ දෙයක්. හරි. පැලේ හිටවුවා. එතනින් වැඩේ ඉවරද? කොහෙත්ම නෑ. ඇත්තටම වැඩේ පටන් ගත්තා විතරයි. පැලයක් හිටවලා ඒක නිරෝගී ඵලදායී ගහක් එනකම් බලාගන්න අඛණ්ඩ රැකවරණයක් ඕනේ. අපි බලමු ඒ සත්කාරය කොහොමද කරන්න ඕනේ කියලා. නිරෝගී පොල් ගහක් නඩත්තු කරනවා කියන්නේ දිගටම කරන්න ඕනේ වැඩ කිහිපයක් තියෙනවා. එකක් තමයි පොහොර දාන එක. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඒ කියන්නේ NPK පොහොර නිතිපතා යොදන්නම ඕන. දෙවැනි කාරණේ තමයි පලිබෝධ සහ රෝග පාලනය. ලෙඩක් හැදෙනකන් එන්නේ නැතුව කලින්ම ඒ ගැන අවධානයෙන් ඉන්න ඕන. තුන්වෙනිවට වතුර. විශේෂයෙන්ම පායන කාලෙට ගහට අවශ්‍ය තරම් වතුර ලැබෙනවද කියලා බලන්න ඕන. ඊට අමතරව තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි පොල්ගස් අතරේ අතුරු භෝග වගා කරන එක. ඒකත් ගොඩක් වාසිදායකයි. මෙතනදී තේරුම් ගන්න ඕන වැදගත්ම දෙයක් තමයි මේක. නිරෝගී ගහක් කියන්නේ නිකම්ම ලෙඩ නැති ගහක් විතරක් නෙවෙයි. ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තිමත් ගහක්. ඉතින් අපි කලින්ම මේ සත්කාර හරියට කරද්දී පලිබෝධ හානි, රෝග හානි ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඒක තමයි දිගු කාලින සෞඛ්‍ය රහස. හොඳයි. දැන් අපි පරිසරය ගැන, පැල හිටවන හැටි ගැන, රැක බලා ගන්න හැටි ගැන මේ හැමදේම කතා කළා. ඉතින් මේ හැමදේම හරියටම කරාට පස්සේ අපිට ලැබෙන ප්‍රතිඵලය මොන වගේද? ඒ කියන්නේ සාර්ථක වගාවක් කියන එක ඇත්තටම පේන්නේ කොහොමද? අපි දැන් ඒ ගැන බලමු. මෙන්න මේ තමයි අපි කතා කරපු හැම දෙයකම අවසාන ප්‍රතිඵලය. සාර්ථක පොල් වගාවක සම්පූර්ණ චිත්‍රය. අපි අර මුල ඉඳන් කතා කරපු හැම පියවරකම, හැම මහන්සියකම අරමුණ තමයි මේ වගේ නිරෝගී ඵලදායී ගහක් හදාගන්න එක. එතකොට නිරෝගී ගහක් දැක්කම අඳුනගන්නේ කොහොමද? ඒකට ලක්ෂණ කීපයක් තියෙනවා. කඳ ශක්තිමත්ව කෙලින් තියෙනවා. පුල්ලතු පළල් වෙලා හොඳට නිරෝගීව පේනවා. ඒ වගේම මුල් පද්ධතිය වේගයෙන් ශක්තිමත්ව හැදෙනවා. අතු වෙන ප්‍රමාණයත් වැඩි.
ගහ නිරෝගී වුණාම ඒකේ ප්‍රතිඵලය කෙලින්ම පේන්නේ අස්වැන්නෙන්. ඒ කියන්නේ අවුරුද්දකට හොඳ අස්වැන්නක් ලැබෙනවා. පොල් ගෙඩි ලොකුවට හොඳ හැඩයකට හැදෙනවා. පොල් මදේ ඝනකමත් හොඳක තියෙනවා. ඒ කියන්නේ ඉහළ කොප්පරා අස්වැන්නක් ගන්න පුළුවන් කියන එක. ඉතින් මේ ඔක්කොම එකට ගත්තම අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේක මුල ඉඳන් අගටම තියෙන ක්‍රියාවලියක් කියන එක. හරියට සැලසුම් කරන තැන ඉඳලා දිගටම සත්කාර කරන එක දක්වා හැම පියවරක්ම අන්තිම අස්වැන්නට වැදගත් වෙනවා. එකක්වත් අතපසු කරන්න බෑ. ඉතින් මේ හැම පියවරක්ම හරියටම අනුගමනය කළොත් ලැබෙන්න පුළුවන් අස්වැන්න මොන ලගේ එකක් වෙයිද?